කොහොමද ඔයාලට ඔන්න අදත් අරගෙන ආවා ඊයේ දවසේ මම හදාගත්ත කෑම ටික. ඊයේ නම් මම හදාගත්තේ මගේ හස්බන්ඩ් ආසම කෑම ටික. ඉතින් එයාට තමයි ඊයේ දවසේ මම දවල් කෑම හදාගත්තේ. එයා ආස මෙනු එකක් තමයි හැදුවේ. ඉතින් ඔයගොල්ලොත් එන්න මොනවද මං හැදුවේ කියලා බලන්න. එයා ආසම කෑමක් තමයි දෙල් කියන්නේ. ඉතින් මේ දෙල් වාර නිසා දෙල් ගොඩක් තියෙනවා. ඉතින් මට හොඳ පැහුණු දෙල් ගෙඩියක් හම්බුණා. ඉතින් මං හදන්නේ දෙල් රසට හදාගන්න. ඉතින් දැන් මම මුලින්ම දෙල් ගෙඩිය කපලා හොඳට සුද්ධ කරලා පිරිසිදු කර ගන්නවා. මම මෙතන දෙල් ගෙඩියෙම හදනවා. මොකද දෙල් හැදුවම රැයටත් කන නිසා. දෙල් ටික කපලා පිරිසිදු කරලා මම දැන් හදන්නේ තඹ ගන්න. කහ ටිකක් දාලා මම ඒක තඹ ගන්නවා. ඊළඟට එයාස තවත් කෑමක් තමයි අඟුණු කොළ කියන්නේ. ඉතින් මම ඒ ටිකකුත් කඩාගෙන ආවා සම්බෝලයක් හදන්න. ඉතින් විශේෂයෙන්ම ඔයගලන්ට කියන්න ඕනේ අඟුණු කොළ සෝද ගනිද්දි කොළේ පොඩි වෙන්නේ නැති වෙන සෝද ගන්න. නැත්තම් ගොඩක් තිත්ත වෙනවා. ඉතින් ඒ ටිකත් වතුර බීරෙන ඔය වගේ තියාගත්තා. දැන් මම ලිපේ තියාගත්ත දෙල් එක හොඳින් තැඹිලා තියෙන නිසා මම මේකට කිරි ටිකක් දාගන්නවා. ඊට පස්සේ මේ හදන්නේ බත් එක ලිපේ තියාගෙන. ඉතින් මම අද හදන්නේ කීරි සම්බා. බත් එකට මම පොල් තෙල් චුට්ටක් දාලා තමයි ලිපේ තියාගන්නේ. දැන් මං හදන්නේ දෙල් ටික ටෙම්පරාදු කරගන්න. මම ඔයගලන්ට කලිනුත් කිව්වා දෙල් හැදුවම රැයටත් කන්න නිසා. ඉතින් මම පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්නවා. ලූණු සුදුලොන් ටිකක් එහෙම දාලා තෙල් චූට්ටයි මම ඒකට දාගත්තේ. හැබැයි මං අබෑට වගේ එකතු කරන්නේ නැහැ. තවත් එක සැර වෙන නිසා. ඉතින් මෙන්න මේ වගේ හොඳින් ටෙම්පරාදු වුණාට පස්සේ මම මේකට තඹගත දෙල් ටික දාගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා සැර අඩු වෙන නිවිති කොළ ටිකක්. ඉතින් මම මේ කරපිංච දාන්නේ අන්තිමටම. ඔන්න දැන් මගේ දෙල් කරිය හරි මේක හරිම රසයි. ඊළඟට මම හදන්නේ හාල් මැස්සු ටිකක් බැද ගන්න. හාල් මැස්සු ටික මෙහෙම බැද්දම හොඳ ක්‍රිස්පි ගතියට තියෙනවා. බැදලා චුට්ටක් එක මම පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ මම ලුණු ටික ටෙම්පරාදු කර ගන්නවා. ඉතින් හාල් මැස්සු ටෙම්පරාදුවක් තමයි මම හදාගන්නේ. ලුණු ටික ටෙම්පරාදු වෙන අතරේ ඊට පස්සේ මම හදන්නේ මාළු ටික මිරිසට හදා ගන්න. ඉතින් මාළු ටික පොඩ්ඩක් මම සැරට තමයි හදන්නේ. දැන් ඔන්න ඒ අතරේ ලුණු ටික හොඳින් ටෙම්පරාදු වෙලා තියෙන්නේ. දැන් මම ඒකට හාල් මැස්ස ටික දා ගන්නවා. ඔයගලන්ට මට කියන්න අමතක වුණා. ලුණු මම ටෙම්පරාදු කරගත්තේ අර හාල් මැස්ස බෙදගනපු තෙලින්මයි. ඔන්න දැන් හාල් මැස්ස ටිකත් තෙල් දාගත්තා. ඒකත් දැන් හරි. ඊට පස්සේ මම හදන්නේ අඟුණු කොළ ටික ලියා ගන්න. ඉතින් අඟුණු කොළ ලියාගනිද්දි අර කීප සැරයක්ම පිහියෙන් කපා ගන්න එපා. චූටියට එකපාරම කපා ගන්න ඕනේ. එතකොට පොඩ්ඩක්වත් තිත්ත නෑ. අනිත් දේ තමයි කතා නොකර කපනවා නම් තිත්ත ගතිය ටිකක් අඩු වෙනවා. ඔන්න දැන් අඟුණු කොළ සම්බෝලෙත් හදන්න ඔක්කොම ටික ලෑස්ති. මේ තියෙන්නේ මගේ හස්බන්ඩ් ආසම මෙනුව එක. ඉතින් උණු උණුවේ කීරි සම්බ බතට දෙල් කරියක් හදලා මාළු මිරිසට හදලා හාල් මැස්ස තෙල් දාලා ඊළඟට අඟුණු කොළ සම්බෝල. ඉතින් මේක මාල් රස ගැලපෙන මෙනුව එකක්. ඉතින් ඔයාලගෙත් කැමති කොහොමද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න.